එහෙනම් පුතේ හැමෝටම අයිබෝවන් මේ ආරම්භ කරන්නේ පුතේ ඔයාගේ දින 15 විශේෂ වැඩසටහන. ඒතකොට මේ දින 15න් එකක් පුළුවන් ද සර් වගේ ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඔයගොල්ලන්ට? මුලින්ම මම කියන්නම් කොහොමද මේ දින 15 වැඩේ කරන්න යන්නේ කියන කාරණේ. මේක ඇතුලේ මම ඕගොල්ලන්ට දෙනවා කාලසටහන. ජනවාරි 27 මම මේ වැඩසටහන උගන්වන්න පටන් ගන්න තැන ඉඳලා මම ඔයාලට වැඩ කරන් යන කාලසටහන. මේකේ කරන වැඩේ මම ලියලා නැත්තේ මේකේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ටික හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. අද ඉඳලා ඔයා ළමයි ප්‍රශ්න පත්‍රයක බලන්නේ හරි වැරදි දැම්මට පස්සේ හරි ගිය දේවල් නෙමෙයි. අද ඉඳලා ගොනු කරන්න හැම පේපර් එකම වැරදුනා නම් වැරදුනේ මොකක්? විද්‍යුත් රසායන වැරදිලා. අන්න එහෙම. හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ පරිණාමක ගාන වැරදිලා. අන්න ඒ විදිහට වැරදිච්ච තැන් ගොනු කරා. මේ තියෙන්නේ ඔයාලගේ ඒ පාඩම් ටිකට ලැබෙන පොත් සෙට් එක. මේ අර අපි කලින් දීපු ෂෝට් නෝට් ටික මේ ටික මම මේ දැම්මේ ඔයාලට මේ පොත් ටිකේ ඇතුලේ තියෙනවා. ඔය වැඩ ටික කරගන්න කෙටි කාලයක් තුල අවශ්‍ය කරන සියලුම ඩේටාස් ටික. බයෝ ටික ඉක්මනට පාඩම් කරගන්න බයෝ පොත් දෙක තියෙනවා. කෙමිස්ට්‍රි පොත් දෙක තියෙනවා. ෆිසික්ස් පොත් දෙක තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ නොවර්ධින අනුමාන බහුවර්ණ නිබන්ධනය. ඒතකොට මේකේ බහුවර්ණ 200ක් තියෙනවා. ඒ 200 ඇතුලේ අපි වාගේ 40 ගලපනවා. මේ තියෙන්නේ ඕගොල්ලන්ට ව්‍යුහගත රචනා, අර්ධ ව්‍යුහගත රචනා නිබන්ධනය. මේකේ ව්‍යුහගත රචනා, අර්ධ ව්‍යුහගත රචනා 60 ගාණක් තියෙනවා. ඒ ගාණ ඇතුලේ අපි ඒක ගලපනවා. ඒකට සමගාමී ෂෝට් නෝට් පොතක් ගෙදෙට්ට එවනවා. ඒක තමයි අපි ඒව සටහන් කරන්නේ. CR පොතක් ඕගොල්ලන්ට දෙනවා. මේ ෆුල් පැකේජ් එකක් දීලා තමයි ඔයාට ඔය වැඩසටහන කරන්නේ. අපි මේ ටියුට් ටික මුද්‍රිතව එවනවා. කවුරු හරි අදාපු පුතෙක්ට මේ ෂෝට් නෝට් පොත් 6 ගෙන්න ගන්න ඕන නම් මේ ටිකත් එක්කම ගෙන්න ගන්න පුළුවන්. මේ පන්ති ගාස්තුව යටතේ මේ ලියාපදිංචි ගාස්තුව කියලා විතරක් මම කියන්නම්. ඒක යටතේ ගන්නවා. අපි පොත් print කරේ 5000යි. ඒ නිසා ජනවාරි 27 වෙනකොට 5000 කොහොමත් ඉවර වෙනවා. එතකොට ඒ 27ට පෙර ලියාපදිංචි වෙන සිසුන්ට මුද්‍රිත නිබන්ධන ටික කුරිය මගින් ගෙදරට මෙවනවා. ඔය ටියුට්ස් හතරම අමතර කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඔයාට ඔය කාරණා ටික සම්බන්ධ මොන යම් හෝ විස්තරයක් අවශ්‍ය වුණොත් මේ තමයි අපේ hotline එක. පොඩ්ඩක් කාර්යබහුලයි මේ දවස්වල. එහෙම වුණොත් WhatsApp එකක් දාන්න. ඒකේ 4 දෙනෙක් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉක්මනට reply එකක් දෙයි.